හලෝ ගේමර්ස් ඉතින් ඔයාලට මොකද වෙන්නේ? ඉතින් OBS එක මේ ඉක්මනට ඩවුන්ලෝඩ් කරගෙන ඉක්මනට වීඩියෝ එකක් දැම්මා. විනාඩි 5කින් වගේ ඉවර කරගන්න පුළුවන් වෙයි. ඔයාලා කවුරුද? මම තමයි පරණ ගෑන්ස්ටර්. අලුත් මේ එකකින් PC එකකින් performance නැති PC එකකින් ඇවිල්ලා ඉන්නේ bot මේ එකකින්. ඉතින් මේ ඔයාලට කොහොමද මේ Free Fire ගහන්න කියලා තමයි දැන් මගේ OBS එකෙන් මේ 31ක් රන් වෙනවා මේ OBS එකේ. හරිද? 31 රන් වෙන්නේ. ඔයාලගේ කීයක් රන් වෙනවද දන්නේ මම මේකට 2012 MSI එක තමයි පාවිච්චි කරන්නේ මේක. මට හරි. ඔයාලා මේ MSI එකේ ෆයිල් එක ඕන නම් මේකට ලයික් 50 කරන්න ඕනේ guys. අනිවා ලයික් 50 කරන්න ඕනේ පොඩි ටාගට් එකක්. ලයික් 50 කරන්න ඕනේ. මම ෂෝට් වලට දානවා මේක. ලයික් 50 කරන්නයි ඕනේ. මගේ එකේ නම් ලැග් එකක් නැතුව ගේම් වල මේ කරගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ෆීස් 65 වගේ යනවා. ඔයාලා මුලින්ම ඔයාලගේ CPU එකේ කෝස් ගාන හොයාගන්න ඕනේ. ඔයාලගේ CPU එකේ කෝස් මගේ නම් කෝස් 2යි තිබ්බේ. මම ලයිව් එහෙම කරන්නේ නැහැ දැම්ම. නැති නිසා මේ කෝස් කියලා ගන්න එක 2යි තියෙන්නේ මගේ. මගේ එකේ දැනට මෙමරි යන්නේ 69යි. දැන් ඔයාලට කීයක් යනවද දන්නේ නැහැ මේ වෙලාවට. හරිද? performance වලින් මේක ඊට පස්සේ memory allocation එක දාන්න 2 GB දාගන්න. ඔයාලට 4 GB නම් තියෙන්නේ නෑ ඔයාලට 1 GB වගේ RAM එකක් නම් තියෙන්නේ. මේක low ම දාන්න. ලෝ කියන්නේ කස්ටම් කරලා දාන්න එපා, ලෝ දාන්න. හරිද? 1 GB කියන්නේ එකයි මෙමරි. හරිද? ඔයාලට 2 GB නම් ඒත් එකයි දාන්න. හරිද? ඔයාලට 3 GB නම් ඒත් එකයි දාන්න. 4 GB නම් දෙකක් දාන්න. 1 GB නම් දෙකක් දාන්න. ඊට උඩ තියෙන හැම එකෙම දෙක දාන්න. මේ හේතුව GB 4 දැම්මම පස්සේ ලැග් වෙනවා. performance එක high දාන්න. ඊට පස්සේ frame rate එක මේක 60 තියෙන්නේ මෙහෙම මේ ටික් එක on කරලා මෙන්න මේක දාලා මෙතන save දාලා පාරක් දාගන්න. display default තියාගන්න. default මේවා ටික තියාගන්න. මම තියන්නේ 1280යි x 750යි. ඊට පස්සේ dps size එක medium තමයි තියාගෙන ඉන්නේ 240. මේක ඔයාලට ඕන එකක් දාගන්න. ලස්සනට මේක දාගෙන ඉන්නේ මේ size එකෙන් pin එක. GPU engine mod එක දාගන්න guys. performance වලට GPU trend එක දාගන්න OpenGL වලට. හරිද? මේක මෙන්න photoයි ඊට පස්සේ software development එකයි. ඊට පස්සේ GPU in use ඒක ටික් එක අන්ටික් කරලා නම් ටික් එක දාගන්න. ඔයාලගේ අන්ටික් කරලා නම් තියෙන්නේ මම දෙවෙනි වීඩියෝ එකක් ගේනවා ඒක හදාගන්න විදිය. ඒක ෂෝට් වලින් ගේන්නේ. එහෙම මේ වෙලාව තිබ්බේ නැත්තම් මේ ඔක්කොම ඩිෆෝල්ට්. මේක enable වෙලා ඇත්ත මේක disable කරලා දාන්න. performance mode එකට ගියාට පස්සේ මේක කොහොම තියාගන්න ඉතින්. ෆෝන් එක දැන් මගේ data නැති නිසා පෙන්නන්නේ නැහැ. ෆෝන් එක දාගන්න ඕනේ S2 ෆෝන් එක. හැම එකක්ම අයින් කරලා දාන්න guys. හරිද? හැම එකක් මේක මාසෙකට සැරයක් දෙන්න. Android වල මුකුත් දාගන්න එපා. auto මෙන්න version එක guys. මෙන්න version එක Google එකේ මේ version එක කළා මේ MSI 5.9.300.1315යි N32 කියන version එක හෙවුවට පස්සේ guys එනවා. ඔච්චර තමයි guys. ඊට පස්සේ game එක ලස්සනට open වෙනවා. දෙන්න නිසා යන්න බෑ. ඔයාලගේ මම Microsoft Edge එක පාවා මේකෙන් අයින් කරලා තියෙන්නේ. මේක දෙන්න. හරි. ඔයාලට XCS වැඩි කරගන්න විදියක් කියනවා. settings වලට ගිහින් මෙන්න මේ Android ගිහින් මෙන්න මේක ටික් එකක් දාගන්නවා. මෙන්න මේ ටික් එක දාගෙන පොඩ්ඩක් කරලා බලන්න. පොඩ්ඩක් බලන්න ඉතින් ටික් එක දාලා පොඩ්ඩක් වෙලා ඉඳලා බලන්න ආස හිතෙයි. හරිද? මට නම් මේ ටික් එක දැම්මට පස්සේ මගේ හි ලැග් වෙනවා guys. ගේම් එකම ලැග් ගන්නවා. හරි. නන්න ඔච්චර තමයි ඉතින් අද වීඩියෝ එක. අද වීඩියෝ එක ඔච්චර වුණාට ඔච්චර නෙමෙයි වීඩියෝ එක. වීඩියෝ එකේ තව පොඩි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මම red edit එකක් use කරනවා. ඒ red edit ඔයාලට ඕන නම් මේක තමයි මේ තියෙන්නේ. නෑ මේක නෙමෙයි.
මේක නෙමෙයි ඒ දිවාගේ ඒ දිවාගේ මම ඔයාලට මේක පෙන්නන්නම්. මේදී ඕබා නෑ මෙතන මේක නෙමෙයි. මේදී M lock 1 කියලා තියෙන මෙන්න මේකයි මෙන්න මේක දෙකම එකට රන් කරගන්න ඕන එකක්. හරිද? මම ඒක කියලා දෙන්නම් ෂෝට් වීඩියෝ එකකින් මම දාන්නම්. ගයිස් එහෙනම් අදට ගිහින් එන්නම් වීඩියෝ එක කොච්චර තිබ්බද දන්නේ නැහැ. පෙන්නන්නේ නැහැ මට. වීඩියෝ එක විනාඩි 6යි. මේ ඕනනම් ඔච්චර තමයි. ඉතින් මේකේ හෙඩ්ෂොට් වදින සෙටින්ග්ස් ටික මම දෙන්න තියෙන වෙලාවක ඔයාලට ගේන්නම්. දැන් අදට ගිහින් එන්නම්. bye ටටා see you.